ප්‍රැන්සිකා ප්‍රනාන්දුගේ දෙවැන්නිය. හෙට දවස එනකන් නේද නිමාය ඔයා බලන් ඉඳියා? ඔව් හෙට මගේ බර්ත්ඩේ එක. ඔයා බලන් ඉඳියේ හෙට වෙනකන්. ඒත් හෙට දවස අනෙක් දවස් වගේම මොහේ ගෙවිලා යයි. ඔයා නැතුව මේ ජීවිතේම හිස් වෙලා ගිහින් නිමායා. මේ කාමරේ පුරාම තිබුණ ඔයාගේ හිනාව, ඔයාගේ කෝලන් නැතුව මං ජීවත් වෙන්නේ කොහොමද කියලාත් මට පුදුමයි නිමායා. රුධිරයේ වෑහෙන හස්තේද පසකින් තබාගෙන ඔහු ජනෙල් කණ්ඩිය මතට වී අඳුරු අහස බලාගෙන එවදම් මිමුණුවේ ඈත දිදුලන අහසේ කොතනක හෝ නිමායා ඇතැයි කියා ඔහුට සිතුණු නිසාම වෙන්නට ඇති. මං කවදාවත් අඬපු එකෙක් නෙමේ නිමායා. උඹ දන්නව මේ කේශ්වර කියන්නේ කොහොම එකෙක්ද කියන්න. මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණේ ඔයා නිසා. අලුත් ජීවිතයක් දීලා ආයේ මේ ජීවිතේ උදුරගන්න තරම් ඔයා නපුරුනේ කොහොමද? ඔහු කොපමණක් නම් වූ පැනයන් ඇගෙන් විමසන්නට ඇද්ද? නමුත් කිසිදාක ඔහුට ඒවට පිළිතුරක් ලැබේවිද? දෛවයේ විහින්ම අපිට ලං කරන මිනිසුන්ව දෛවයේ විහින්ම අපෙන් ඈත් කරවලා දාන්නේ වටන්න පුළුවන් බිඳුවටම මිනිස්සෙක්ව වටලා. ඉදින් කේශ්වරගේ දෛවයත් ඔහුට කළේ එයම නොවේද? පණටත් වඩා ඔහු පෙම් කළ ඇය තමන්ගෙන් වෙන් වෙද්දී ඔහුගේ ලෙයින් මෙලොව එළිය දකින්නට කිරිකැටියා මෙලොවට පැමිණෙන්නටත් මත්තෙන් ඔහුට අහිමි වෙද්දී ඔහු වෛර කළේ ඔහුගේ දෛවයට. ඔහු සැනසුණා නම් ඒ නිමායගේ උණුහුමේම පමණයි. ඉතින් ඒ උණුසුම අහිමිවීමේ වේදනාව ඔහු කෙසේ දරා ගන්නද? මනුස්සයෙක්ට දරා ගන්න බැරි හුස්මක් තරම් ලං වුණු මනුස්සයෙක්ගේ අහිමිවීමකට වඩා ඒ පුද්ගලයා සමග ගත කෙරූ සුන්දර මතකයන්. ඉදින් කේශ්වර උන්මන්තකයෙකුසේ හැසිරීම සාධාරණ නොවේද? තමා අසලම වූ මත්පැන් බෝතලය අවසන් වීමට තිබුණේ තව උගුරු දෙක තුනක් පමණයි. එයද ඒක උගුරට අවසන් කළ ඔහු නැගී සිටියේ තවත් ඔහුට මත් වෙන්නට අවශ්‍ය වූ නිසයි. මත්වීම වේදනාවක් පහ කරගන්නට උපකාරයක් වේවිද? නැහැ. එය තවත් මිනිස් සිරුර දුර්වල කරන්නක්ම පමණයි. නමුත් කේශ්වරට නම් එහි කිසිදු වගක් නොමැති තරම්. ඔහු මත් වෙන්න ඔහුගේ කල්පනාව ඔහුගෙන් තුරන් වෙමිනී තිබුණේ. ඉදින් තවත් ඔහුට එයම අවැසි වෙද්දී ඔහුව නතර කරන්නට හෝ කෙනෙකු ඔහු අසල නොවෙද්දී බිත්තියට වාරු වෙමින් ඔහු නැගී සිටියේ කාමරයේ කොනකට වෙන්නට වූ කුඩා ශීතකරණයේ තිබුණු මත්පැන් බෝතලය ගන්නටයි. නමුත් ඔහුටවත් ඔහුගේ ගත වාරු නැති තරම්. ඒ නිසාම වෙන්නට ඇති එක් පියවරක් පමණක් ඉදිරියට තැබූ ඔහු දෙවන පියවර තබන්නටත් මත්තෙන් ටයිල් පොළොව මතට ඇද වැටුණේ. ටයිල් පොළොව මත දැස් දෙපසට විදාගෙන ඔහු තවමත් මුමුණමින් උන්නේ ඇගේ නමයි. නමුත් ඔහු මෙලෙස හැසිරීමෙන් ඇයට සැනසීමක් ලැබේවිද? නැත. ඇයගේ ආත්මය පවා වේදනා විඳීවි. තද නින්දක වුණු මම තිගැස්සීමෙන් අවදි වුණේ එකවරම සිහිනයට අම්මා නිසා. ඇය කඳුළු සලමින් කුමක් හෝ පවසන්නට වෙරදරන බවක් හැඟුණද ඒ කුමක්ද කියා මට වටහා ගත නොහැකි වුණා. ඒත් සමගම ඇය අතුරුදහන් වී ගියේ තද නින්දෙන් මාව අවදි කරමින්. ගත තෙමී යන තරමට දහඩිය දමා තිබූ නිසාම මට ඕන වුණා ගත දොවා ගන්නට. නමුත් ඊට මත්තෙන් දැනුණ අධි පිපාසය නිසාම මම පහළට පැමිණියේ මේ වන විට සියල්ලන්ම නිදාගෙන ඇති බව නිසැක නිසා. ආව්! කේශ්වරගේ කුටිය අසලින් පියවර තබත්ම මට ඇසුණේ ඔහුගේ කෙඳිරිලි හඬ. ඔහු තවමත් අවදියෙන්ද? ඔව් ඒ එසේ වන්නට ඇති. ඔහු ඔහුගේ හදවතේ වූ වේදනාව තව තවත් වැඩි කරගන්නා බව මට සිතුනේ ඔහුගේ හැසිරීම නිසාමයි. එන්නෙම ඔහුගේ කෙඳිරිලි හඬ උස් වෙද්දී අඳුරේම මම ඔහුගේ කුටියට ඇතුල් වුණේ ශබ්ද නොනැගෙනසේ දොර විවර කරමින්. දෙවියනේ කේශ්වර! ඔහු උන්නේ ලේ විලක් මැද වේදනාවෙන් කෑ ගසමින්.
ඔහුගේ අතින් තවමත් ලේ ගලමින් තිබුණේ ඔහු ඊට ප්‍රතිකාරයක් කර නොගත් නිසාම වෙන්නට ඇති. වහාම ඉක්මන් වුණු මම ඔහු අසලට දිව ගොස් ඔහුව ඔසවන්න වෙරදැරුවද ඒ සෑම ප්‍රයත්නයක්ම අසාර්ථක වුණේ ඔහුගේ දේහධාරී සිරුර සමග ගැටෙන්නට තරම් මට ශක්තියක් නොවූ නිසාමයි. කුටියේ කොනකට වෙන්න වූ කුඩා මේසයේ ලාච්චුවක වූ ප්‍රථමාධාර සහිත බඳුන සොයාගත් මම ඔහුගේ අත සෝදා පිරිසිදු කර වෙළුම් පටියකින් ආවරණය කළේ රුධිරයේ වහනය වීම මදක් හෝ අවම කිරීමේ අරමුණෙන්. කුමක් කළ යුතුද? තනිවම කිසිවක් කළ නොහැකි නිසාම මම නැවත පහළට දිව ගියේ ඔහුගේ ගෝලයෙක්ව කැඳවාගෙන එන්නටයි. මොකද මේ රෑ දොරට තඩි බාන්නේ? ඔයාලා ඔහොමද ඔයාලගේ බොස් ගැන බලන්නේ ආ? අන්න එයාට ගොඩක් අමාරුයි. ඉක්මනට හොස්පිටල් එක්කන් යන්න වෙයි. මම කීවේ මදක් නොරිස්සුම් සහගතවයි. ඒ ඇසූ සැනින් ඔහුත් තවත් තරුණයින් කිහිප දෙනෙකුත් පැමිණ කේශ්වරව ඔසවාගෙන රෝහලක් වෙත රැගෙන ගියේ ඉතා කෙටි කාලයක් ඇතුළතයි. ඔහුව පිටත් කර නැවත නිවස තුළට පැමිණි මම ඔහුගේ කුටිය පිරිසිදු කර දැමුවේ සෑම තැනකම රුධිරය තැවරී තිබුණු නිසාමයි. මේ තරම් තමන්ගේ කෙල්ලට ආදරය කරන කොල්ලෙක් මම දැක්කමයි. කේශ්වරගේ කුටියේ බිත්ති දෙස බැලූ පසු මගේ මුවින් එවදන් ඉබේටම වාගේ පිට වුණේ ඔහු කෙතරම්නම් ඔහුගේ බිරිඳට ප්‍රේම කරනවාද යන්නට තවත් සාක්ෂි අනවශ්‍ය නිසා. ඔහුගේ හැසිරීමෙන් පවා ඕනෑම කෙනෙකුට එය පහසුවෙන් වටහා ගන්නට හැකි වුණා. මුළු කාමරයම පිරිසිදු කරපු මම පාන්දරම නාන කාමරයට වැදී හිතේ හැටියට ගත දොවා ගත්තේ දැනුණු සීතලද මායිම් නොකරමයි. ඉතිරිව තිබූ හෝරා කීපයද මට අවදියෙන්ම ගෙවා දමන්නට සිදු වුණේ කේශ්වර නිසාමයි. එක මොහොතකට මට සිතුණා ඔහු පිළිබඳව මම ඕනෑවටත් වඩා වද වෙන බවක්. ඒ නිසාද මගේ දෑස්වලට නින්දක් ළඟා නොවුනේ. නැහැ, එහෙම වෙන්න නැහැ. මගේ යටිසිත විසින් ගෙනා ඒ තර්කය මා බිඳ දැමුවේ එවැනි සිතුවිල්ලකට හෝ ඉඩ නොතබමින්. විශාල නිවස පුරාම වූයේ පාළු ස්වභාවයක්. කේශ්වරගේ සියලුම ගෝලයින් රෝහලට පිටවී ගිස් තිබූ නිසා එහි වූයේ මා පමණයි. බැල්කනියට වී ඈත් කඳුවළල් දෙස මා බලා උන්නේ උදෑසනින්ම හමායන සීතල සුළං හා යාවෙමින්. අවුරුදු 15ක් මේ අවුරුදු 15ට කොයිතරම් දේවල් සිද්ධ වෙලාද? ඒත් ඒ කිසිම දෙයක් දන්නේ නැතිව මම කොයිතරම් නම් රැවටිලාද? හොඳයි කියලා හිතපු ජීවිතයට තදින්ම ලං කරගත්ත මිනිස්සු මාව කොයිතරම් රන් රවට්ටලාද කියලා මට හිතුනේ බ්‍රයන්වත් ප්‍රියානි ආන්ටිවත් සිහි වෙලා. මට උපත දුන්නු මගේම තාත්තම මෙලෙස හැසිරෙද්දී නෑකමක් නැති කෙනෙක්ගෙන් අවංකකමක් ආදරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? එසේ බලාපොරොත්තු වෙනවා නම් සත්තකින් මෙය අනුවණකමක්ම පමණයි. ඉදින් මාදයේ අනුවණකම කළායෙක් ලෙස මට මං ගැනම දැනුනේ කනගාටුවක්. කෙසේ නමුත් මීට වඩා විශාල ගැටලු ඇතිවීමට මත්තෙන් ඔවුන්ගේ සැබෑ ස්වරූප හඳුනා ගන්නට හැකිවීම මාලද භාග්‍යයක් කියා මට සිතුනේ. එය එසේ නොවුණා නම් මා තවත් ඔවුන්ගේ අතකොළුවක් වෙන බව තේරුම් ගිය නිසා. කවුද? බර කල්පනාවක වුණ මගේ දැස් ගැටුනේ කේශ්වරගේ නිවසේ කොනකට වෙන්නට වූ බැම්මෙන් කවුරුන් හෝ කෙනෙකු කුමක් හෝ යමක් විසි කළ බව. එය කුඩා පෙට්ටියක් වැනි යමක් කියා මා දුරදියාම හඳුනාගත්තේ සඳළු තලයේ වුණු මට එදෙස හොඳින්ම පෙනුණු නිසා. කවුද ආවේ? මොකද්ද මේ? අසුන්ගෙන වුන් තැනින් නැගිටගත් මම එදෙස මඳක් විපරම් කළේ
එය පිළිබඳ විවිධාකාරයේ තර්කයන් ගෙනෙමින් එදෙසට යන්නට අවැසි වුවත් මෙය කාගේ හෝ උගුලක්ද කියා මට සිතුනේ කේශ්වර ගෙවන ජීවිතය කුමන ආකාරයේ ජීවිතයක්ද කියා මා හොඳින්ම දන්නා නිසයි. අඩ හෝරාවක් පමණ ගෙවී අවසන්. මා තවමත් බලා උන්නේ ඒ කුඩා පාර්සලය දෙසයි. එය කුමක්ද කියා දැනගන්නා තුරුම මගේ සිත මටම වද දෙද්දී මා පහළට පැමිණ පිටුපස දොරින් පිටතට පැමිණියේ ඒ අසලට යාමේ අදහසින්. කිසිවෙක් පෙනෙන්නට නොමැති නිසාම මම එය ගෙන නැවත නිවසට පැමිණියද එය විවර කරනවද නැද්ද කියා සිතුවේ එය කේශ්වරට ලැබී තිබුණු ත්‍යාගයක් නිසයි. Happy birthday කේශ්වර. This is your birthday surprise. පාර්සලේ පිටතින් එසේ කුඩා සටහනක් විය. එසේනම් අද ඔහුගේ උපන්දිනයද? මගේ මුහුණේ සිනහවක් ඇති ගියේ මගේ උපන්දිනයත් අද දිනටම යෙදී තිබුණ නිසා. නමුත් කවුරුන් කියා මාහට සුබ පතන්නද? බ්‍රයන් මේ තරම් කාලයක් උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කළද මින් මතුවට එයද අවශ්‍ය නොවන බව මා සිතුවේ ඔහු කවුද කියා දැනගත්දා සිටයි. කවුද මෙහෙම ගිෆ්ට් දෙන්නේ? ගිෆ්ට් එකක් දෙන්න ඕන නම් ගෙදරට ඇවිත් දෙන්න එපැයි. පාර්සලේ කරකවින් මාය පරීක්ෂා කළේ තවත් කුමක් හෝ එහි ඇත්තැයි දැනගැනීමේ අදිටනින්. නමුත් මාව තිගස්සමින් කේශ්වරගේ නිවසේ වූ දුරකථනය නාද වී ගියේ එම ශබ්දය මුළු නිවස පුරාම දෝංකාර දෙද්දී. ඒ කවුරුන් විය හැකිද? කේශ්වරවත්ද? නැතිනම් ඔහුගේ ගෝලයෙක්ද? මා එයට සම්බන්ධ වුණද කිසිවක් නොපවසා නිහඬව උන්නේ එහා පසින් වූ පුද්ගලයා කතා කරන තුරුයි. කේශ්වර, මොකද බර්ත්ඩේ ගිෆ්ට් එක බැලුවද? මේ ගිෆ්ට් එක ඇත්තටම මම දෙන්න ඉදියේ මෙහෙම නෙවේ. ඒත් ඉතින් ඊට කලින් නිමාය අපිව දාලා ගියානේ. ඒකට කමක් නෑ. කොහොමත් මේ සර්ප්‍රයිස් එක නිසා Tamanට ගොඩක් දේවල් තේරෙයි. ස්පෙෂලි මේ බ්‍රයන් කවුද කියලා. ඔව් ඒ කතා කළේ බ්‍රයන්. ඔහු ඇමතුම විසන්ධි කළත් මා තවමත් උන්නේ රිසිවරයේ කන මත රඳවාගෙනයි. බ්‍රයන් කේශ්වර අතරේ ඇති ගැටලුව කුමක්ද? ඊට නිමායා සම්බන්ධ වුණේ කෙසේද? ඒ හැම ගැටලුවකටම පිළිතුරු මේ පාර්සලයේ ඇති බව වැටහුණු නිසාම මම එය විවර කළේ දෙවරක් නොසිතායි. පිටත වූ ආවරණය ඉවත් කළ පසු මගේ දැස් තිගැසී ගියේ එහි වූ පින්තූර කිහිපයක් දුටු පසුවයි. ඉබේටම මට කෑ ගැස්සුනේ එය එතරම්ම පිළිකුල් සහගත වූ නිසයි. අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරගෙනම යන්න.